ඔන්න හිරුකුමරු ආදරය ගෙනල්ලා ටෙලිනාට්‍යයේ ඊළඟට වෙන්න යන ප්‍රේක්ෂකව හැඟුම් බර කරන්න වගේම තරමක් කේන්ති යන සිදුවීමක් ගැන තමයි අපි අද මේ වෙලාවේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හංසනාට පුංචි අම්මා හම්බ වෙන්න එන්න කියන එක පුංචි අම්මගේ අවංකකම නිසා හංසනා ඉල්ලීමට පිටුපාන්න බැරුව ඇත්තම කියනවා නම් පුංචි අම්මා මුණ ගැහෙන්න ගියේ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක හරහාම කතා කළ හැකි වෙන තවත් හරි අපූර්ව දෙයක් වෙනවා. හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාව ඉදිරියට හැමෝම පුදුම කරවන ඒ වගේම ඉදිරියට හැමෝම ප්‍රේක්ෂකීන් තරමක් කේන්ති යන වගේම සංවේදී වෙන හැරවුමක් තමයි සිද්ධ වෙන්න යන්නේ. හංසනා සහ පුංචි අම්මා අතර සිද්ධ වෙන හමුවීමක් නිසා මුළු කතාවම වෙනස් පැත්තකට හැරෙන්නයි යන්නේ. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ පුංචි අම්මා කරපු ඒ ඉල්ලීම නිසා ඉදිරියේදී සිද්ධ වෙන්න යන පෙරලිය ගැනයි. පුංචි අම්මගේ ආරාධනාව සහ හංසනාගේ තීරණය. ඔයාලා හැමෝම දන්නවා කතාවේ ඉන්න පුංචි අම්මා කියන්නේ අහිංසක. ඒ වගේම හැමෝටම ගොඩාක් හිතවත්, ඉතාමත් හොඳ චරිතයක්. ඇය කවදාවත් වැරදි විදිහට කතා කරන්න හෝ කාගේවත් හිත රිද්දලා නැති කතාව අපි හොඳටම දන්නවා. ඉතින් අපි හංසනාව මේ විදිහට මෙතිටියත් උගන්නලා මේ වෙලාවේ එව්වේ වෙන හේතුවක් හින්දා නෙවෙයි. ඒ හොඳකම නිසා තමයි. පුංචි අම්ම එන්න කිව්ව වෙන දෙයකට නෙමෙයි. හංසනාගේ සහ දිනෙත් මින් ගැන කතා කරන්න. ඇත්තටම දිනෙත් මින් හංසනාව මගහරින්න යන හේතුව පුංචි අම්ම කියන්න සූදානම් වෙනවා. හැබැයි ඒ වෙලාවේදී ඒකට ඉඩක් දෙන්න දිනෙත් මින් බොහෝ විට කටයුතු කරන්නේ නැති වෙයි කියන කතාව විතරයි මං අද කතා කළ යුතු.